අම්මේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක් මට ඊයේ හම්බුණා. ඌ දැන් වැඩ කරන්නේ කුරුණෑගල ගාමන්ට් එකේ සුපර්වයිසර් කෙනෙක් හැටියට. මටත් එහෙට එන්න කිව්වා. නවතින්න කන්න බොන්න හැම පහසුකමක්ම එහෙ තියෙනවලු. මට හෙට ඉඳන් වුණත් වැඩට එන්න කිව්වා. ඔක්කොම විස්තර ටික දීලා ගියේ. ඒත් එච්චර දුර වැඩට යන්න ඕනද? අම්මේ මේ අහන්න. ඉස්සරහට නංගිට පන්ති යන්න ඉගෙන ගන්න හැම දෙයකටම සල්ලි ඕනේ. ඒකත් එක්ක තාත්තගේ ණයකාරයන්ගෙන් හැමදාම බැනුම් අහන්න බෑනේ. ඒ නිසා ඒ ණය ටිකවත් ගෙවලා දාන්න ඕනේ. පොඩ්ඩක් ඒ ගැනවත් හිතන්න. මොකෝ තාත්තේ මෙච්චර පරක්කු? අද පොඩ්ඩක් වැඩ වැඩි පුතේ. ගොඩක් මහන්සිද? ඔව් පුතේ. තාත්තේ ඔච්චර මහන්සියලා ගොඩක් වැඩ කරන්න එපා. මට දුකයි. මම ලොකු වෙලා හොඳ රස්සාවකට යනකොට ඔයා වැඩට යන්න එපා. හොඳද? මං ඔයාව බලා ගන්න. අම්මේ මං ජොබ් එකක් හොයාගත්තට පස්සේ ඔයා කොහෙවත් වැඩට යන්න එපා හරිද? බලන්නකෝ ඔයාගේ කකුල් ඉදිමිලා තියෙන විදිය. ටික දවසකින් මං හොඳ ජොබ් එකක් කරලා අම්මා යානන් ගියා හොඳට බලා ගන්නවා. මේ පාර වාර විභාගයේ ලකුණු කොහමද පුතා? කොහොම ප්‍රගති වාර්තාව? මොකද මෙදා පාර ගණන් වලට ලකුණු අඩු? අනේ තාත්තේ මෙදා පාර ගණන් පේපරේ හුඟක් අමාරුයි. අම්මේ මේ බලන්න. නංගිගේ ගණන් පේපරේට ලකුණු 37. අනේ දෙනවකෝ. අනේ බෑ දෙන්න බෑ දෙන්න බෑ මේ දෙනවකෝ. අනේ අම්මේ ඔච්චර ගණන් වලට ලකුණු අඩු වෙලා. පේපරේ නම් දෙන්න පේපරේ නම් අනේ අයියා පේපරේ දෙනවකෝ. ආව් අම්මා අත හරි මුකුත් උන්නේ මොකල්ද ඔය කරපු වැඩේ? අනේ අම්මේ මං හිතලා කරේ නෑනේ. හරි මට මුකුත් උන්නේ අවුලක් නෑ. අම්මේ මේ උපල්ලපේ මකා ගන්න බැරිද? ඒයි නෑ මගේ යාළුවෝ එක වෙලාවට ලපය කියලා නම් කියනවා. කවුද යාළුවෝ කියන්නකො මට කියලා දෙන්න. නෑ මුකුත් නෑ. මොකද්ද පුතා මේ? මේක ලියුමක්. දවසක් ටීචර් ලියුම් ලියන්න කියලා දුන්නා. ඊට පස්සේ එදා මේ අම්මට ලිව්ව ලියුම තමයි මේක. අම්මා රටනේ. කොහොමද දැන් ඔයා මේක යවන්නේ? අම්මේ මං ගිහින් පළවෙනි මාස පඩියෙන් ඔයාලට පොඩි ෆෝන් එකක් කරන් දෙන්න. නැත්තම් වැඩත් එක්ක එච්චර දුරින් ඉඳන් ලියුම් දාන එක හරියන්නේ නැහැ. පුතා මේ ටික දවසට ඔයා හොඳින් ඉන්නවද කියලා බලලා අනිවාර්යෙන් ලියුමක් එවන්න. හරි අම්මේ. මගේ පුතා පරිස්සමෙන් ගිහිල්ලා එන්න ඕනේ. හරි අම්මේ. නංගි අම්මව බලාගෙන පරිස්සමෙන් ඉන්න ඕන හරිද? හරි අම්මේ. දැන් කතරගම කුරුණෑගල බස් එක යන වෙලාව. එහෙනම් යන්න. පරිස්සමෙන්. නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බුඩ ගැරඩියල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණේ අදාළියම 4:40ට පමණ. ඌ දැන් වැඩ කරන්නේ කුරුණෑගල ගාමන්ට් එකේ සුපර්වයිසර් කෙනෙක් හැටියට. මටත් එහෙට එන්න කිව්වා. නවතින්න කන්න බොන්න හැම පහසුකමක්ම එහෙ තියෙනවලු. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබුණා. කතරගම කුරුණෑගල බස් එක ඇක්සිඩන්ට් වෙලාලු. නැන්දේ ඔය පුතත් ඒ බස් එකේ ගිහින් නැති වෙලා කියලා ආරංචියක් ආවා. මගේ ලස්සන අම්මේ. ඔයා හොඳින් ඉන්නවද? මම නම් පුතා මේක මට කියවන්න බෑ. මේක ඔයාම කියවන්න පුතා. මගේ ලස්සන අම්මේ. ඔයා හොඳින් ඉන්නවද? මං කවදාවත් හිතුවේ නෑ අපි මෙහෙම වෙන් වෙලා ඉඳී කියලා. මට ඔයාව ගොඩක් මතක් වෙනවා අම්මේ.
මට ඔයාව දකින්න ඕනේ. මට ඔයා ගාවට ඇවිත් තුරුළු වෙන්න ඕනේ. මං ආයේ ඔයා ගාවට ඉක්මනින් ආයේ එන්න පුළුවන් නම් මං ඔයා ගාවට ඉක්මනින් දුවන් එනවා අම්මේ. අම්මා ඔයා උයලා දෙන කෑමෙන් බත් කටක් කන්න, ඔයාගෙන් බැනුම් අහන්න, ඔයාගෙන් ගුටි කන්න, ඒ වගේම ඔයාගේ ආදරය ලබන්න මං හුඟක් ආසයි අම්මේ. මට ඔයා නැතුව ඉන්න බෑ. මට ඔයා ඕනේ. ඊළඟ ආත්මෙදිවත් ඔයා මගේ අම්මා වෙලා මං ඔයා එක්කම ඉන්නම් අම්මේ. ඔයා පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද? අවුරයි ටවුන් එක පැත්තට යනවා යන්න පුළුවන්. පුතා මෙයාට කීයක් හරි දීලා අපි ආ. අපිට නෙමෙයි පුතා නගින්න නගින්න.